අයිබෝවන් ආදරෙන් පිළිගන්නවා අදත් දෙව්ස්කාන YouTube channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං දෙව්මිනී චමෝද්දයා. channel එක subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන වීඩියෝ එකට. ඔයා කොච්චර පාඩම් කරත් ඔයාගේ විභාගේ ලං වෙනකොට සමහර කොටස් කවර් වෙලා නැහැ කියලා ඔයාට හිතලා තියෙනවා නේද? ඒ වගේම සමහර විට කවර් කරගත්ත කොටස ඔයාට මතක නැති වෙන්න පුළුවන්. එතකොට මොකක්ද අපි කරන්නේ? පාඩම් කරලා එක්සෑම් එකට යනකොට කිසිම දෙයක් මතක නැත්තම් කරපු පාඩමින් වැඩක් තියනවද? ඔයාටත් එහෙම හිතලා ඇති. අන්න ඒකට උත්තරයක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මොකක්ද මේ උත්තරේ? උත්තරේ තමයි ඔයාට පුළුවන් ස්ටඩි ට්‍රැකර් එකක් හදාගන්න. ස්ටඩි ට්‍රැකර් එකක් කියන්නේ මොකද්ද? මේක ප්ලෑන් එකක්ද? නෑ. මේක ස්ටඩි ප්ලෑන් එකක් නෙමෙයි. ස්ටඩි ට්‍රැකර් එකක් කියන්නේ ඔයා කරන වැඩ පාලනය කරගන්න හදාගන්න පුංචි මෙතඩ් එකක්. මේකෙදි කොහොමද මේක පාවිච්චි කරන්න කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඔයා යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක් වුණත්, ඔයා ක්ලාස් කරන කෙනෙක් වුණත්, එහෙම නැත්නම් ඔයා O level A level කරන කෙනෙක් වුණත් මොනම ශ්‍රේණියක හිටියත් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ස්ටඩි ටික ට්‍රැක් කරගන්න. කොහොමද මේක පාවිච්චි කරන්නේ? මම අද කතා කරන්න යන්නේ A level subject තුනක් පාවිච්චි කරලා. හැබැයි ඔයාට පුළුවන් ඔයා ගැලපෙන විදිහට ඒක වෙනස් කරගෙන ඇඩ් කරගන්න. ඉතින් A level කරන ළමයෙක්ට තියෙනවනේ subject තුනක්. ඔයා ගන්න පුංචි කොලයක් අරගෙන මං තියාගෙන ඉන්නවා වගේ මේ පොඩි size කොලයක් ගන්න. ඒක A4 එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඊට වඩා ලොකුවට ඕනේ නම් A3 එකක් වෙන්න පුළුවන්. කොහොමවත් කොලයක් අරගෙන අපිට තියෙනවනේ subject තුනක්. මේ සබ්ජෙක්ට් තුනට අපි කොටස් තුනකට වෙන් කර ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මම කොටස් තුනකට මේ විදිහට වෙන් කරගෙන තියෙනවා. කොටස් තුනකට වෙන් කරගත්තට පස්සේ ඒ සබ්ජෙක්ට් තුන ඔයා මාක් කරගන්නවා. අපි හිතමු A level technology කරන කෙනෙක් ඔයා කියලා. එතකොට IT, SFT, ET විදිහට කොටස් තුන වෙන් කරගන්නවා. ඊළඟට ඒ යටතේ පල්ලෙහාට ඉඳ තියා ගන්න ඕනේ පාඩම් ටික ලියා ගන්න. හරිද? දැන් ඔයාලට මම එහෙම කියාගෙන යනකොට මේක ගැන අදහසක් ගන්න මම description box එකේ මේකේ ෆොටෝ එකක් ඇඩ් කරලා තියන්න. එතකොට ඔයාලට ඒක download කරලා ඔයාලට ඒ ගැන idea එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ subject එකට අදාළ lessons ටික ඔක්කොම ඔයා පහළට ලියා ගන්න ඕනේ. අදාළ subject එක ලිව්වා, lessons ටික ලිව්වා. මේ විදිහට කොටස් තුනේම කරනවා. ඊට පස්සේ හැම පාඩමකටම ඉස්සරහින් කොටු පහක් කියන විදිහට. මොකද මේ කොටු පහ? ඇයි කොටු පහ? ඔයා කල්පනා කරනවා ඇතිනේ. ඒකට මම උත්තරයක් දෙන්නම්. මෙන්න මේ විදිහට හැම සබ්ජෙක්ට් එකකටම කොටු පහක් කියන විදිහට ඔයාට පුළුවන් මෙන්න මේ graph එක හදාගන්න. හරිද? කොටු පහ ඔයාට පේනවා පාට පහකින් මම පාට කරලා තියෙනවා. ඇයි අපි දැන් මේ පාට පහ ගන්න කියලා ඔයා කල්පනා කරනවා ඇති. හරිද? මේ කොටු පහ ගත්තට පස්සේ පළවෙනි කොටු පේලියේ උඩින් ඔයා ලියනවා learned කියලා. learn කියන්නේ මොකද්ද? ඔයාගේ ඉස්කෝලේ හරි නැත්නම් ඔයාගේ ක්ලාස් එකේ හරි ඒ පාඩම ඔයා ඉගෙන ගන්නවනේ. අන්න ඉගෙන ගත්තට පස්සේ ඇවිල්ලා ඔයාට ඒ කොටුව ඔයා හිතන කොටු පහට ඔයා ගත්ත පාට පහක් රතු කොළ ඊළඟට කහ නිල් කළු කියලා මම මේ පාට පහ තමයි අරගෙන තියෙන්නේ. මම ඒකයි ඒක කිව්වේ. ඒක ඔයා කැමති පාට පහක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා පළවෙනි කොටුවට වෙන් කරගෙන තියෙන්නේ කහ පාට කියලා හිතන්න. අර මම කිව්වේ learn කොටුවට. එතකොට ඔයා කරන්නේ ක්ලාස් එකේ හරි ඉස්කෝලේ හරි ඔයා ඒ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන ආවට පස්සේ ඔයාට පුළුවන් ඒ කොටුව පාට කරන්න. මොකද ඔයා ඒ පාඩම ඉගෙනගෙන ඉවරයි. හැබැයි පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙන්න ඕන ඔයා ඒ පාඩම අදාළ කොටුව පාට කරන්න. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටුවට. දෙවෙනි කොටුවේ උඩින්ම ටොපික් එක දාන්න understood කියලා. මොකද්ද මේකේ අදහස? ඒකේ අදහස තමයි ඔයාට මේ පාඩම තේරුණාද කියන එක. පාඩමක් තේරෙනවා කියන්නේ ක්ලාස් එකේ හරි ඉස්කෝලේ හරි නැත්නම් යුනිවර්සිටි එකේ හරි ඒ ලෙක්චර් හරි ටීචර් හරි කරපු ටික විතරක් ඉවර කරගන්න එක නෙමෙයි. ඔයා ගන්න ඕනේ ඔයාගේ සබ්ජෙක්ට් එකේ ඒ පාඩමට අදාළ ටීචර් ගයිඩ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට වෙන නෝට් එකක් තියෙනවා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි ඔයාලට තියෙනවනේ මෙතඩ් එකක්, ලිස්ට් එකක් තියෙනවනේ මම මේ පාඩමට මේ ටික තමයි එන්නේ කියලා. අන්න ඒ ගයිඩ්ලයින් එක අරගෙන ඔයා බලන්න ක්ලාස් එකේ මේ කොටස කරා මේ කොටස කරේ නැහැ. එහෙනම් මම මේ කොටස කවර් කරගන්න ඕනේ. ඔයා යන්නේ YouTube එකට. එහෙම නැත්නම් ඔයා අහන්න ඔයාගේ යාළුවෙක්ගෙන් නැත්නම් වෙන ටීචර් කෙනෙක්ගෙන් අහන්න. කොහොම හරි ඔයා ඒ අදාළ ගයිඩ්ලයින්ස් ටික ඔක්කොම කවර් කරගන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා ටීචර් ගයිඩ් එකක් බලාගෙන මේක කරනවා නම් A level ළමයට O level ළමයට නම් වඩාත්ම හොඳම ක්‍රමය එක ටීචර් ගයිඩ් එකේ තියෙනවා සිලබස් එකට එන්න ඕනේ මොනවද කියලා. හරිද? අන්නේ කොටස් ටික ඔක්කොම කවර් කරගෙන ඔයාගේ නෝට් එක හදා ගන්න ඕනේ. හරිද? නෝට් එක හදාගෙන
ඔයා ඒ ටික හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඔයාගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න ඕනේ. කම්ප්ලීට් කරගත්තට පස්සේ ඔයා බලන්න ඒ තියෙන හැම කොටසක්ම ඔයාට තේරෙනවද කියලා. තේරෙනවද කියලා බලන්න කියන්නේ මොකද්ද? ඔයා දැන් කල්පනා කරනවා මම මේ කොටස ඉගෙන ගත්තා. මම මේ කොටසේ මෙහෙම ප්‍රශ්නයක් ආවොත් මට මේකට මෙහෙම උත්තර දෙන්න පුළුවන්. ඔයාට අන්න එහෙම අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට පාඩම තේරෙනවා. අන්න තේරිලා නම් ඔයාට ආයේ හිස්තනුත් නැත්තම් අලුතින් ඉගෙන ගන්න දෙයක්වත් නැත්තම් දෙවෙනි කොටුව ඒකට අදාළ පාඩ අපි හිතමු කොළ පාඩ කියලා. කොළ පාටින් පාඩ කරන්න පුළුවන්. හරිද? අන්න ඒ විදිහට ඒ කොටු පාඩ කරනවා. ඊළඟට අපි යනවා තුන්වෙනි කොටුවට. තුන්වෙනි කොටුවට අපි දාගන්නවා completed කියලා. completed කියන්නේ මොකද්ද? තුන්වෙනි කොටුවට අපි හිතමු රතු පාඩ දුන්නා කියලා. completed කියලා කියන්නේ ඔයා අර විදිහට දැන් ඔන්නවා නෝට් එක හදාගෙන ඉස්කෝලේ ඉගෙනගෙන ඉවරයි. නෝට් එක හදාගෙන ඉවරයි. completed කියන්නේ ඔයා ඒකට අදාළව past papers ටික වෙන්න පුළුවන්. ඊළඟට ඒකට අදාළ මොඩල් පේපර්ස් වෙන්න පුළුවන්. නැත්නම් ක්ලාසස් වල දෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. මොනවා හරි මේව එකතු කරගෙන ඔයා බලන්න ඔයාට අර ඉගෙනගත දේවල් තේරිලා දැන් ඔයාට මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්ද කියලා. past paper එකක් දෙකක් try කරලා බලන්න. හරිද? මෙන්න මෙහෙම බැලුවට පස්සේ ඔයා කල්පනා කරනවා මට සමහර ප්‍රශ්න ලියන්න බෑ. ඇයි මට බැරි? එහෙනම් මොකක් හරි එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් වැරද්ද තියෙන එක ඔයාගේ වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ටීචර්ගේ වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට සිද්ධ වෙනවා ඒක කවර් කරගන්න. එහෙනම් completed කියන එක ටික් කරන්න නම් ඒක පාඩ කරන්න නම් අනිවාර්යෙන් නෝටේ තේරෙන්නේ නැති කොටස් ඔයාට උත්තර ලියා ගන්න බැරි කොටස් ඔයා කවර් කරගන්නවා. එක්ක ඔයාගේ යාළුවෙක්ගෙන්, ටීචර් කෙනෙක්ගෙන්, YouTube එකෙන් උදව් ගන්නවට පුළුවන්. මේකත් වෙනාට පස්සේ දැන් ඔයා මේ පාඩමට අදාළව කොටු තුනක් පාඩ කරලා ඉවරයි. ඊළඟට අපි යනවා හතරවෙනි කොටුවට. හතරවෙනි කොටුව කියන්නේ මෙමෝ. හරිද? මොකද මේ මෙමෝ කියන්නේ? ඒ කියන්නේ මෙමරයිස් කරන්න ඔයා පාවිච්චි කරන කොටුව. මෙතනදී කොහොමද මේක යූස් කරන්නේ? අපි හිතමු මේක නිල් පාට ගත්තා කියලා. නිල් පාටින් මේ කොටුව පාට කරන්න නම් ඔයාට සිද්ධ වෙනවා ඔයා දැන් ලෙක්චර් එකට ගිහිල්ලා ඒ පාඩම ඉගෙනගෙන ඒකේ ෂෝට් නෝට් හදන ඒවා කොහොමද දැන් කරලා ඉවරයි මේ වෙද්දි. මොකද ඔයාලා මුලදී නෝට් කම්ප්ලීට් කරගන්න ගමන් ෂෝට් නෝට් හදා ගන්නවා, ප්‍රශ්න වලට උත්තර ලියනවා, හැමදේම කරලා දැන් ඔන්න යම්කිසි කාලයක් ගිහලා ඉවරයි. හරිද? කාලයක් ගිහලා ඔයා දැන් වෙන ලෙක්චර්ස් ඉගෙන ගන්නවා. එහෙම ඔයාගේ යම්කිසි කාලයක් ඇතුලේ වෙන සබ්ජෙක්ට් එකකට වෙන පාඩමකට අවධානය දීලා ඉන්න. හැබැයි ඔයා දැන් ආයෙ ඔන්න දැන් මාස 3ක් විතර ගිහිල්ලා හරි මාස 4ක් විතර ගිහිල්ලා හරි ඒ කාලෙ වඩ ඩිසයිඩ් කරන්න ඊට පස්සේ ගන්නවා ඒ සබ්ජෙක්ට් එකට අදාළ අර කරපු past papers. හරිද? නැත්තම් අලුතින් ඉතුරු වෙලා තියෙන past papers. මේවා අරගෙන ඔයා කරන්න ඕනේ. දැන් කාලයක් ගිහිල්ලා ඔයාට අමතක වෙලා තියෙන්න පුළුවන්. මෙමරයිස් කරන්න ඕනේ ඒ ප්‍රශ්න පත්‍ර. ඔයා හිතන්න ඔයාගේ IT සබ්ජෙක්ට් එකට ඔයාට පළවෙනි පාඩමට අදාළව past paper 5ක ප්‍රශ්න තියෙනවා කියලා. ඒ past paper 5ම ප්‍රශ්න ඔයා මේ අවස්ථාවේදී කරන්න ඕනේ. කරාට පස්සේ ඔක්කොම කරලා ඉවර වෙලා ඒකට අදාළ විවරණයකුත් ඔයා ලියන්න ඕනේ. ඒක තමයි මෙමරයිස් කරනවා කියන්නේ. මොකද ඔයා ඉගෙනගත්ත දේවල් ඔයාට මතකද කියලා ඔයා චෙක් කරලා බලන්න. හරිද? විවරණෙත් ලියලා ඉවරනාට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ කොහොමද මේ කොටුව පාට කරන්නේ. අන්නේ අවස්ථාවේ තමයි ඔයා ඒ කොටුව පාට කරන්න ඕනේ. හරිද? දැන් විවරණ ලියන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇති. අපි ඊගෙනත් දෙව්ස්කෝන YouTube channel එකේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නා. ඉතින් අපි ඒක ගැන ඉදිරියට කතා කරමු. මම කිව්වේ විවරණයක් ලිව්වට පස්සේ තමයි ඔන්න ඔයා ඒ කොටුව පාට කරන්න ඕනේ. හරිද? ඔන්න අපි යනවා අවසාන කොටුවට. අවසාන කොටුව තමයි final කියන කොටුව. ඒකටත් ඔයා කලර් එකක් යොදා ගන්න. මේක ඔයාලට පාට කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ exam එකට කලින් දවසේ. ඔයා හිතනවා A level කරන කෙනෙක් කියලා. හෙට A level exam එකේ IT subject එක නම් ඔන්න අදරයට තමයි ඔයා මේක පාට කරන්නේ. ඇයි පාට කරන්නේ? ඔයා මේ පාඩමෙන් ඔක්කොම සිලබස් එක ඉගෙනගෙන ඉවරයි. ඔයාට ඒක තේරිලා දෙන්නේ. ඒ වගේම මේකේ හැම ප්‍රශ්නයකටම ඔයාලට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම හැම කොටසක්ම ඔයාලට මතකයි කියලා කන්ෆර්ම් වෙනවා ඒ වෙද්දි. මොකද ඔයා කොටු 4ක් පාට කරලා තියෙන්නේ හෙට එක්සෑම් තියෙද්දි අද ඔයා මතක් කරලා බලන්න. එතනක් පුළුවන් නම් අන්නේ කොටුව පාට කරන්න. දැන් ඔයා එක සබ්ජෙක්ට් එකක එක පාඩමක කොටු 5ම පාට කරලා ඉවරයි. මේ විදිහට පාඩ තියෙන හැම සබ්ජෙක්ට් එකකම හැම පාඩමකටම කරගෙන යන්න. එතකොට ඔයා එක්සෑම් එකට යද්දි නෝට් එක ඉගෙනගෙන තියෙන්නේ. ඒකේ අවශ්‍ය අඩුපාඩු සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඒකෙන් ෂෝට් නෝට් හදලා තියෙන්නේ. ඊළඟට ඔයා ඒකෙන් ප්‍රශ්න පත්‍ර කරලා තියෙන්නේ. අවසානයේදී විවරණක් ලියලා ඔයා මතක් කරගෙන තියෙන්නේ. දැන් ඔයා එක්සෑම් එකට යන්න හොඳටම රෙඩි. ඔයා අනිවාර්යෙන් එක්සෑම් එක පාස් වෙලා තමයි ආපහු එන්නේ. ඉතින් ඒ නිසා මම ඔයාටත් කියනවා ස්ටඩි ට්‍රැකර් එකක් හදලා ඔයා පාලනය කරලා හොඳට එක්සෑම් ලියලා ඔයාගේ අනාගතේ කොට දාගන්න. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අපි දෙව්ස්කෝන තුලින් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා දිගටම අපිත් එක්ක